සුබ දවසක් මගේ යාළුවන්ට. අදත් ආදරෙන් පිළිගන්නවා මගේ පිචර් හබ් channel එකට. අද මම ගෙනාව මේ ෆිල්ම් එකේ නම තමයි 12th Fail. මේ චිත්‍රපටිය හරිම ලස්සනයි වගේම ආදරණීය ෆිල්ම් එකක්. අපි යමු ෆිල්ම් එක පැත්තට. දුප්පත් පවුලක ඉපද කොල්ලෙක් තමාගේ අරමුණු ඉෂ්ට කරගන්නා කතාවක් මේ චිත්‍රපටියේ තේමාව කරගෙන තියෙනවා. 1997 සිදුවන සිදුවීමක් වන මේ කතානායකයා වන්නේ මනෝජ්. ඔහුගේ ගම් ප්‍රදේශයෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඔහුගේ අරමුණ වෙලා තිබුණේ 12 වසර අවසන් විභාගයේ හොර කරලා හරි සමත් වීමට. ඔහු ඒ වෙනුවෙන් උත්තර කොළවල ලියා ගන්නවා. හදිසියෙන් මනෝජ්ගේ පියා වැඩ කරන තැන පුද්ගලයෙක් ඇවිත් කියනවා පියාගේ වැඩ තහනම් කළ බවට. ඔහු චෞහාන් කියන ස්වාමියාට පහර දී තමයි ගෙදර ඇවිත් තියෙන්නේ. එම නිසා ඔහුගේ වැඩ තහනම් කරලා. පවුලේ සියලු දෙනාම ඇති වූ කෝපය නිසා පණිවිඩය ගෙනාව පුද්ගලයාට පහර දෙනවා. පියා තම ස්වාමියාට පහර දී ඇත්තේ ගමේ ගොවියන්ට බෙදා දීමට ගෙනු බේජ වර්ග ප්‍රධානියා විසින් සොරකම් කරලා. ඊට උරුණු තාත්තා එම ලිපිය සඳහා අත්සන් කරන්න අකමැති වෙනවා. එම ලිපිය අත්සන් නොකර සිටීමට එරෙහිව ඔහුට බැනවදින අතර එයින් උරුණු තාත්තා ඔහුට පහර දෙනවා. පවුලේ සියලු දෙනා පණිවිඩකරුට පහර දෙන විට ඔවුන් වැඩ තහනම් කළ ලිපිය බිත්තිය අලවා යන්න යනවා. මනෝජ්ගේ පවුලේ ඉන්න එක සහෝදරියක් හා සහෝදරයෙක්ද ආච්චි අම්මයි තාත්තයි එකට ජීවත් වුණේ. මනෝජ් යන පාසලට ඕනෑම ළමයෙකුට වංචා කර විභාගය සමත් වීමට අවසර ලබා දී තිබුණා. දිනක් විභාගය පැවැත්වෙන දිනක පොලිසියෙන් පාසලට කඩා වදිනවා. පාසලේ වංචාවක් සිදු වුණ බව දැනගත් පොලිස් නිලධාරීන් මේ පිළිබඳ විමසනවා. මේ පාසල ගමේ ප්‍රධානියා යටතේ පැවැතෙන බවත් එම නිසා මේ ඕනෑම විදියකට විභාගය පැවැත්වීමට කටයුතු කරන බවට විදුහල්පති පවසා පොලිසියට පගාව ලබා දීමට උත්සාහ කරනවා. ඒ සිටි අවංක පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. මේ අතර මනෝජ්ගේ පියා ගමෙන් යන්න යනවා. පවුලේ හැම දිනකටම හරිම දුකයි. දිනක් මනෝජ් හා මල්ලි මවගේ අතට මුදල් වගයක් ලබා දෙනවා. අම්මා අහනවා සල්ලි කොහෙන්ද කියලා. ඔවුන් කියනවා රික්ෂෝ පැදලා මුදල් හොයාගත්තා කියලා. දිනක් දෙදෙනා මිනිස්සුන්ව රික්ෂෝව දමාගෙන යන විට ගම් ප්‍රධානියා මෙහෙවන බස් රථයේ කොන්දොස්තර පැමිණ මිනිස්සුන්ව බස් රථයට පටවා ගැනීමට උත්සාහ කරනවා. එහිදී තරහා ගිය මල්ලි කොන්දොස්තරට පහර දී යන විට පොලිසියෙන් පැමිණ ඔවුන් දෙදෙනාව අල්ල ගන්නවා. දෙදෙනාට හිරේදී ගුටි කන්නට සිදු වෙනවා. තරහා ගිය මනෝජ් කියනවා සීයාගේ තුවක්කුව ගෙනත් වෙඩි තියනවා කියලා. පොලිසිය කියනවා පුළුවන් නම් ගෙනත් වෙඩි තියපන් කියලා. ඔහු දිව්‍ය යනවා දුෂ්යන්ත් සර්ගේ නිවසට. දුෂ්යන්ත් සර් කියන්නේ පාසල වටලන්න ආපු අවංක පොලිස් නිලධාරියා. මනෝජ් දුෂ්යන්ත් සර්ව හැරවගෙන පොලිසියට එක්කන් යනවා. එක්කන් ගොස් දෙදෙනාම හිරෙන් නිදහස් වෙනවා. මනෝජ් මල්ලි ආපහු ගෙදර යන විට මනෝජ් දුෂ්යන්ත් සර්ට කියනවා කවදා හරි මම සර් වගේ කෙනෙක් වෙනවා කියලා. මනෝජ් හිතා ගන්නවා කවදා හරි අවංක පොලිස් නිලධාරියෙක් වෙනවා කියලා. නොබෝ දිනකින් දුෂ්යන්ත් සර් වෙන පළාතකට මාරු කරනවා. ගමේ ප්‍රධානියාගේ හොර වැඩ දිගටම ක්‍රියාත්මක වෙනවා. මනෝජ්ගේ පාසලේ වෙනද වගේමයි. වංචාවෙන් පිරීලා. ඒත් මනෝජ් හොඳට පාඩම් කරනවා. ගෙදර වියදමට සල්ලි නැති නිසා අම්මා ගෙදර තියෙන දේවල් විකුණනවා. දිනක් මනෝජ්ගේ ආච්චි උට කතා කොට ඇයි පෙන්ෂන් එකේ එකතු කරගත්ත මුදල් වගේක් ලබා දෙනවා. මනෝජ්ට කියනවා ඒ සල්ලි අරගෙන හොඳට ඉගෙන ගන්න කියලා. ආච්චිගෙත් එකම බලාපොරොත්තුව ඔහු ලොකු වෙලා පොලිස් නිලධාරියෙක් වෙන එක. මනෝජ් ගමෙන් යන්න යනවා. ඔහු නගරය බලා යන විට ඔහු අසල ගෑනු කෙනෙක් ඉඳගෙන යනවා. නගරයට යන විට මනෝජ්ට හොඳටම නිින්ද ගිහිල්ලා. ඇහැරලා බලනකොට ඔහුගේ සියලුම බඩු හොරකම් කරලා. මනෝජ්ට කර කියා ගන්න දෙයක් නැහැ. බස් එකේ කොන්දොස්තර කියනවා ඔයාගේ බෑග් එක ළඟ හිටිය ගෑනු කෙනා අරගෙන බැස්සා කියලා. අවසානයේ මනෝජ් ඇඳ සිටි වත පමණක් ඉතුරු වෙනවා. ඔහු පෞද්ගලික පන්ති පැවැත්වෙන ආයතනයක විවෘත කරනක ඉඳගෙන ඉන්නවා. මනෝජ් දකින්නවා ආයතනය අස් කරගෙන යනවා. රජය විසින් සියලුම උපකාරකම් පති නතර කරලා. මනෝජ්ට හරිම දුකයි. ඒ වගේම බඩගිනි. කෑම කන්නවත් අතේ සල්ලි නැහැ. එක්තරා කඩේකට ගොස් අහනවා කෑම දෙනවා නම් ඕනම වැඩක් කර දෙන්නම් කියලා. දුක හිතුණු මුණු කඩේ මුදලාලි ඔහුට කෑම දෙනවා. ඔහු එතනදී මුණ ගැහෙනවා පුද්ගලයෙක්. විභාගේ නතර කළ නිසා ඔහු දිල්ලි බලා යනවා. පොලිසිය උසස් නිලයක් වන IPS විභාගයේ මුණ දීමට දිල්ලි බලා යන ඔහු සමග මනෝජ් එකතු වෙනවා. මුදල් නොමැති වුවත් ඔහුගේ උදව්වෙන් මනෝජ් දිල්ලි බලා යනවා. පොලිසිය ඉහළ තනතුරක් සඳහා ඇති තරගකාරීත්වයේ දුටු විට මනෝජ්ගේ බලාපොරොත්තු කඩ වෙනවා. මනෝජ් යාළුවත් සමග දිල්ලියේ නිවසක නතර වෙනවා. රුකුල් කියලා කොල්ලෙක් මේ නිවසවල වැඩ කරනවා. ඔහු මනෝජ් යාළුවට හැමදේම කියලා දෙනවා. විභාගයේ තියෙන විදිය, ISP කෙනෙක් වෙන විදිය ගැන හැම දෙයක්ම කියලා දෙනවා. රුකුල් මේ දෙන්නා ගෞතම් කියලා කෙනෙකුට හඳුන්වලා දෙනවා. ගෞතම් කියන්නේ DSP කෙනෙක් වෙන්න හීන දකින පුද්ගලයෙක්. ඒ අතරතුර ඔහු අලුත් ශිෂ්‍යයන්ට නොමිලේ පන්ති කරනවා. රුකුල් හරි කැමති ගෞතම් අයියා හොඳට විභාගේ පාස් වෙනවට. ගෞතම් හා මනෝජ් යාළුවට හැම දෙයක්ම කියලා දෙනවා. දිනක් මනෝජ් ගෞතම්ගෙන් අහනවා අතේ සල්ලි නැති නිසා රස්සාවක් හොයාගන්න පුළුවන්ද කියලා. ගෞතම් මනෝජ්ට රස්සාවක් හොයලා දෙනවා. මනෝජ්ට ලැබුණු පුස්තකාල රැකියාව ආසාවෙන් කරනවා. ගෞතම්ගේ අවසන් විභාගයේ ප්‍රතිඵල එනවා. ඒ විභාගෙනුත් ගෞතම් ෆේල් වෙලා. රුකුල් හොඳටම අඬනවා. එම වාරයේ හොඳම ලකුණු ලාභියා වූයේ දීප් මෝහන්. මනෝජ්ගේ යාළුවා ගෞතම් අතෑරලා දීප් මෝහන් ගාවට යනවා. ඒත් මනෝජ් ගෞතම්ව අතාරින්නේ නැහැ. ගෞතම් කඩයක් පටන් ගන්නවා. ඒ අතරතුර ළමයින්ට පන්ති කරනවා. මනෝජ් පළමු විභාගයේ ෆේල් වෙනවා. මෙම පොලිස් තනතුර සඳහා විභාග 3ක් පවතින අතර අන්තිමට තියෙන ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න ඕනේ. ඒක තමයි අමාරුම දේ. මනෝජ් උත්සාහය
ආය අතාරින්නේ නැහැ. මනෝජ් යනවා දීප් මෝහන් හමු වීමට. ඔහු මනෝජ් තේ හදන කොල්ලෙකු කියා අමතනවා. නමුත් ඔහු ශිෂ්‍යෙක් බව දැනගෙන සමාව ගන්නවා. උදව්වක් ඕනනොත් ඉල්ලන්න කියා කියනවා. මනෝජ්ගේ යාළුවා කෙල්ලෙක් අල්ලගෙන පිස්සු කෙලිනවා. මනෝජ් රැකියාව කරන ගමන් පාඩම් කරනවා. මනෝජ් නැවතත් විභාගයට මුහුණ දෙනවා. මනෝජ්ගේ යාළුවා විභාගයේ ෆේල් වුණත් මනෝජ් ඉහළින්ම පාස් වෙනවා. හැමෝටම සතුටුයි. මනෝජ් ගෙදරටම පණිවිඩය කියනවා. ගෙදර අයත් සතුටුයි. මනෝජ් දෙවෙනි විභාගය සඳහා අමතර පන්තියට යන්න හදනවා. මනෝජ්ගේ අතේ සල්ලි නැති නිසා පොඩි කොටසක් ලබා දී ආයතනයේ වැඩට උදව් කරන්නම් කියා විමසනවා. ඒත් ඒ ආයතනයේ විභාගයේ ඉහළින් පාස් වන ශිෂ්‍යයන්ව සල්ලි දීලා ගන්නවා. මනෝජ්ට මේක අහු වෙනවා. ඒ වෙලාවෙ එතනට ගෑනු ළමෙක් එනවා. මනෝජ් එතන වංචාවක් සිදු වෙනවා කියා බැනවැදී එතනින් යනවා. මනෝජ් ඒ වෙලාවේ ඒ ගෑනු ළමයට කතා කරනවා. උදව්වක් ඕනනම් කියන්න කියා කියනවා. ඒ සමග ඔහුගේ ලිපිනය ලබා දෙනවා. දිනක් අර ගෑනු ළමයා මනෝජ් හොයාගෙන ඉන්නවා. ඇය එන විට මනෝජ් ඉංජිනේරින් සම්බන්ධ පොතක් කියවමින් ඉන්නවා. ඇය හිතනවා ඔහු ඉංජිනේරුවෙක් කියලා. ඇය කියනවා හොඳ පන්තියක් හමුණා එන්න කියලා. මනෝජ් ශ්‍රද්ධා සමග කතා බහ කරනවා. දෙදෙනාම පන්තියට සහභාගී වෙනවා. මනෝජ්ට පන්තියෙන් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. මනෝජ්ජා ශ්‍රද්ධා හොඳ යාළුවන් වෙනවා. ඌට අවශ්‍ය සියලුම දේවල් ශ්‍රද්ධා අරන් දෙනවා. එක දවසක් පන්තියේදී මනෝජ් කියපු බොරුවක් ශ්‍රද්ධාට අහු වෙනවා. ඔහු ඉංජිනේරුවෙක් නෙමෙයි. ශ්‍රද්ධා ගොඩක් දුක් වෙනවා. දිනක් පුස්තකාල ප්‍රධානියා මනෝජ්ට වංචාවක් කළා යයි බැන වදිනවා. අවසානයේ මනෝජ් ප්‍රධානියාට පහර දීමට උත්සාහ දරා පුස්තකාලය අතහැර යනවා. පන්ති පවා අතහරිනවා. ඔහු පිටිමෝලක වැඩට යනවා. මනෝජ්ගේ යාළුවා ඔහු මුණ ගැසීමට යනවා. ඔහු මනෝජ් පාඩම් කරන විදිය වැඩ කරන විදිය දැක පුදුම වෙනවා. ඒ දුෂ්කර ජීවිතයක්. මනෝජ් දෙවන විභාගයේ මුහුණ දෙනවා. ඔහු සිතා සිටිය දෙවන විභාගයේ සමත් වුණා කියා එම විභාගයෙන් මනෝජ් ෆේල් වෙනවා. මනෝජ් ශ්‍රද්ධා මුණ ගැසීමට නිවසට යනවා. ඒත් ඇයගේ දර නැහැ. මනෝජ් ඇයට ඇමතුමක් ගන්නවා. මනෝජ් ශ්‍රද්ධාට ආදරේ කියා කියනවා. ඒත් ඇය යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඔහු නැවත ගමට යනවා. මනෝජ් දැනගන්නවා ආච්චි මිය ගිහින් කියලා. ඔහුට ගොඩක් දුකයි. ඔහු නැවත දිල්ලි බලා යනවා. දිනම් මනෝජ්ගේ තාත්තා ඔහුම ගැසීමට එනවා. තාත්තට ගොඩක් දුකයි මනෝජ්ගේ දුෂ්කර ජීවිතය දැකලා. නැවත ගමට යමු කියනවා. මනෝජ්ගේ ප්‍රතික්ෂේප කරනවා. මනෝජ් හොයාගෙන ශ්‍රද්ධා ආපහු එනවා. ඒත් ඔහු ශ්‍රද්ධාව මගහරිනවා. මනෝජ් පිටිමෝලේ වැඩ කරන ගමන් හොඳින් පාඩම් කරනවා. විභාගේ ප්‍රතිඵල එනවා. මනෝජ්ගේ යාළුවා ආයෙත් ෆේල් වෙලා. ඔහුගේ පියාගෙන් ඔහුට බැනුම් අහන්න සිදු වෙනවා. මනෝජ් හොයාගෙන ශ්‍රද්ධා පිටිමෝලට යනවා. ඔහු විභාගයේ හොඳින් පාස් වෙලා. දෙන්නට ගොඩක් සතුටුයි. ශ්‍රද්ධා හා මනෝජ් එකට ඉන්න එකට මනෝජ්ගේ යාළුවා බැන වදිනවා. ශ්‍රද්ධා දුකෙන් මනෝජ්ට කියනවා කොහොම හරි අරමුණු ඉෂ්ට කරගන්න කියලා. මනෝජ් දීප් මෝහන් මුණ ගැසීමට යනවා. ඔහු දැන් පොලිසියේ ඉහළ නිලධාරියෙක්. දීප් මෝහන්ගෙන් විභාගය ගැන විමසනවා. ඔහුගේ අන්තිම විභාගයේ තියෙන්නේ මේක ෆේල් වුණොත් ආයෙ විභාගයක් ලියන්න බෑ. අවසන් විභාගයට පැය 3ක ප්‍රශ්න 20යි. වචන 4000ක් ලිවිය යුතුයි. ඒ තරම්ම අමාරුයි. මනෝජ් තමන් ගැන ලියලා පෙන්නන්න කියලා කියනවා. ඒ උට නියමිත වේලාවෙදී ලියා ගන්න බැරි වෙනවා. දීප් මෝහන් කියනවා ඔයාට මේ විභාගයේ සමත් වෙන්න බෑ කියලා. දිනක් ගෞතම් මනෝජ් කඩේ වැඩ කරනවා දැකලා හොඳටම බනිනවා. ගෞතම් කියනවා මනෝජ්ට ඔහුගේ කාමරයට එන්න කියලා. ගෙදරට සල්ලි යවන්නම් කියනවා. මනෝජ් ගෞතම්ගේ කාමරයට එනවා. දිවාරය වෙහෙසී පාඩම් කරනවා. මනෝජ් රැකියාවක් නොකර එක දිගට පාඩම් කරනවා. ශ්‍රද්ධා මාසුරු බලා පිටත් වෙනවා සිවිල් සේවා විභාගයට පෙනී සිටීමට. දිනක් විදුලිය නොමැති මනෝජ් වීදි ව්‍යාම්පුවක් ආධාරයෙන් පාඩම් කරනවා. එම අවස්ථාවේ ශ්‍රද්ධාගෙන් කෝල් එකක් එනවා. ශ්‍රද්ධා ඉන්ටර්විව් එක පාස් වෙලා. ඇයි උපදිසාපති කෙනෙක් වෙලා. මනෝජ්ගේ විභාගයේ පැමිණෙනවා. ඔහු එයට හොඳින් මුහුණ දෙනවා. ඒ වගේම මනෝජ් විභාගයේ හොඳින් පාස් වෙනවා. පුරුදු පරිදි මනෝජ්ගේ යාළුවෝ විභාගයේ ෆේල් වෙලා. මනෝජ්ගේ මිතුරා ඔහු සමග තරහ වෙනවා. මනෝජ් ශ්‍රද්ධාට කෝල් එකක් ගන්නවා. ඒත් ඇයගේ මව තමයි ආන්සර් කරන්නේ. කවුරු හරි ශ්‍රද්ධාව මනෝජ් ගැන ගෙදරට බොරු කියලා. මනෝජ් ශ්‍රද්ධාගෙන් අහනවා ඔහු බලන්න එනවද කියලා. ඒත් ඇයට එන්න විදිහක් නැහැ. මනෝජ්ට තමාගේ මිතුරා සැකයි. මේ දේවල් කීවේ මිතුරායයි සිතා ඔහුට කෝල් එකක් ගන්නවා. ඒත් ඔහු පොලිසියට අහු වෙලා. මනෝජ් ඔහුව නිදහස් කරගෙන දුරකථනය පරීක්ෂා කර බලනවා. ඇත්තම ඔහු තමයි ශ්‍රද්ධාගේ නිවසට බොරු කියලා තියෙන්නේ. ශ්‍රද්ධා කෙසේ හෝ අවසරගෙන මනෝජ්ගේ ඉන්ටර්විව් එකට පෙර ඔහු මුණ ගැසීමට එනවා. මනෝජ්ගේ ඉන්ටර්විව් එකට දින පැමිණෙනවා. දෙදෙනාම මනෝජ්ගේ යාළුවා මුණ ගැසීමට යනවා. තරහමරා අමතක කරනවා. මනෝජ් ඉන්ටර්විව් එකට යන අතරතුර ශ්‍රද්ධා ලියුමක් දෙනවා පසුව බලන්න කියලා. මනෝජ් ඇතුළට ගොස් වේලාව වෙනතුරු බලාගෙන ඉන්නවා. වේලාව ආපසු ඔහු ඇතුළට යනවා. මනෝජ්ගේ තොරතුරු පරීක්ෂා කර බලා ඇයි 12 වසරේදී ෆේල් වුණේ කියා විමසනවා. මනෝජ් හැමදේම ඇත්ත කියනවා. පාසලේ වංචා සිදු වුණත් තමා අවංකව මුහුණ දුන් නිසා ෆේල් වුණා කියලා කියනවා. ඔහුට සැරෙන් කියනවා එළියට යන්න කියලා. ඔහු එළියට යනවා. මනෝජ් ශ්‍රද්ධා දුන්න ලියුම කියවනවා. ඒ තිබුණේ පොලිසියේ ඉහළ නිලධාරියෙක් වුණත් නොවුණත් පිටිමෝලක වැඩ කළත් තමාව කසාද බඳිනවද කියා විමසා සිටිනවා. මනෝජ්ගේ හිතට සාහනයක් දෙනෙනවා. මනෝජ්ට නැවතත් කතා කරනවා. මනෝජ්ට අවංකකම මේ රැකියාව කළ හැකි බව එතන සිටි පිරිසට ඒත්තු ගන්නනවා. ඔහුට යන්න කියා කියනවා. මනෝජ්ට ඇහෙනවා එක් පුද්ගලයෙක් කියනවා නිකන් කාලේ නාස්ති වුණා කියලා. මනෝජ් දුකින් එතනින් යනවා.
ප්‍රතිඵල පැමිණෙනවා. ශ්‍රද්ධා හා මනෝජ් ප්‍රතිඵල බලන්න යනවා. ඒත් මනෝජ්ගේ වැඩි කැමැත්තක් නැහැ. අර පුද්ගලයා කියපු දේවල් නිසා මනෝජ්ගේ හිත අවුල් වෙලා තිබුණේ. ශ්‍රද්ධා ප්‍රතිඵල බලන්න යනවා. මනෝජ් ඉහළින්ම සමත් වෙලා. එම කමිටුව තීරණය කළා මනෝජ්ගේ අවංකකම නිසා මේ රැකියාව ලබා දෙන්න. දෙදෙනාම හඬා වැටෙනවා. ගෞතම රුකුල් හැමදෙනාම අඬනවා. ගෙදරට කතා කරලා කියනවා මේ ගැන. අම්මට ගොඩක් සතුටු වෙනවා. තාත්තා කියනවා ගමේ ලොකුකම දාපු ඔක්කොටම දෙකක් කියලා එන්නම් කියලා. අවුරුද්දක පුහුණුවෙන් පසු මනෝජ් පොලිසියේ ඉහළ නිලයක් හම්බ වෙනවා. ඔහුගේ විවාහ උත්සවයේ පැමිණෙනවා. ප්‍රථම ආරාධිත කාඩ්පත ලබා දීමට යන්නේ දුෂ්යන්ත් සර් ගාවට. සියලු දෙනාම ඔහුට ආචාර දක්වනවා. දුෂ්යන්ත් සර් පවා ආචාර කරනවා. මොකද මේ කොල්ලා ඔහුට වැඩිය උසස් නිලධාරියෙක්. මනෝජ් දුෂ්යන්ත් සර්ට කියනවා තමා එදා පොලිසියෙන් බේරගත්ත කොල්ලා කියලා. ඔහු පුදුම වෙනවා. මනෝජ්ගේ ශ්‍රද්ධගේ විවාහය පැමිණෙනවා. ගමේ හැමෝම සතුටින් විවාහ උත්සවය සමරනවා.